hello guys ඉතින් අද මම අලුත් වීඩියෝ ටිකක් දැම්මා. ඉතින් මේ ඕගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ OBS එක ලැග් වෙන්නේ නැතුව කෝඩ් එක කරගන්නේ කොහොමද කියලා Intel CPU එකකින්. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඕගොල්ලන්ට OBS එකේ පැත්තෙන් වම් පැත්තේ උඩින් පේනවා ෆයිල් කියලා එකක්. ඉතින් ඔයගොල්ලෝ ඒක ඔබන්න. ඒකේ ඔබලා මෙහෙම පල්ලෙහාට එනවා settings කියන එකට යන්න. settings කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම යන වීඩියෝස් වලට ඒක පොඩ්ඩක් වටිනවා. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉතින් මෙතන දාන්න ඕනේ 1280යි x 1720 දාන්න. ඉතින් දෙකට මෙහෙම දාන්න. එතකොට ඔයගොල්ලන්ගේ ලැග් එක අඩු වෙනවා. ඊට පස්සේ common fps value එක දාලා 30 fps දාන්න අනිවාර්යයි. 60 fps හොඳයි කියලා එහෙම දාන්න යන්න එපා. 100 fps හොඳයි කියලා. ගොඩක් වෙලාවට 30 fps ගේම් රෙකෝඩ් කරනකොට එහෙම හොඳයි. ඉතින් ඕගොල්ලෝ ස්ට්‍රීමින් අවුට්පුට් වල ස්ට්‍රීමින් ගියාට පස්සේ ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ගොඩක් ඒවා දාගන්න පුළුවන්. මම නම් ස්ට්‍රීම් කරන්නේ නැහැ. ඒක නිසා මම වැඩි මේක නෑ. මම මේ ටික තමයි දාලා තින්නේ. ඉතින් ඕගොල්ලෝ මෙහෙම දාගන්න. සාමාන්‍යයෙන් මෙහෙම දාගන්න ස්ට්‍රීම් කරනකොට මම මේ 2500 බයිට් බිට් රේට් එක දාගත්තේ මේ මොකද ක්වොලිටි එකක් නෑ. හැබැයි බිට් රේට් එක මේ 2500 කියන්නේ සාමාන්‍ය හොඳ එකක් කියන්නේ. සාමාන්‍ය මිඩ් රේන්ජ් එකකින් හොඳ රෙකෝඩ් එක කරගන්න 6000 5000 වගේ දාන්න. සාමාන්‍ය low end PC එකක් තියෙනවා නම් 4000 2500 අතර දාන්න. ඉතින් 1000 වගේ අතර දාන්න. ඊට රෙකෝඩින් වලට ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක තමයි වැදගත්ම දේ. හරිද? ගේම් එක රෙකෝඩ් කරනකොටයි normal රෙකෝඩ් කරනකොට මම වගේ මේක ඔයගලන්ට වැදගත් වෙනවා. මොකද Intel CPU එකක් වගේ තියෙනවා නම් ඔයගලන්ට අනිවාර්යෙන් quick sync දාන්න ඕනි රෙකෝඩ් කරනකොට. ගේම් එක රෙකෝඩ් කරනකොට නම් දාලා වැඩක් නැහැ. මොකද ගේම් එක රෙකෝඩ් කරනකොට වීඩියෝ එක ගේම් එක හිර වෙන්නේ නැහැ. හැබැයි වීඩියෝ එක හිර වෙනවා. ඒකම සීන් එකක් එනවා quick sync දැම්මහම. ඒක නිසා අනිවාර්යෙන්ම දාන්න ඕනේ ගේම් එක රෙකෝඩ් කරනකොට නම් දාන්න x264 දාන්න. ඒක හොඳයි ගේම් රෙකෝඩ් එකක් කරනකොට. එතකොට වීඩියෝ එක සාමාන්‍යයෙන් Intel CPU එකකින් කරනවා නම් ඔයගොල්ලෝ quick sync h264 දාන්න. අනිවාර්යෙන් ඒක දැම්මහම CPU usage එක අඩු වෙනවා. මට දැන් ඔයගලන්ට පෙන්නන්න ඉඩ නැහැ. මොකද මේ වීඩියෝ එක කරන ගමන් ඉන්නේ OBS එකෙන්මයි. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මේ වීඩියෝ පස්සේ රේට් කන්ට්‍රෝල් ගියහන් එතන CDR හරි CQP හරි දාන්න. QP දැම්මත් අවුලක් නැහැ. CQP වල ඔයගොල්ලෝ 18 විතර දාන්න. මම මේ දාලා තියෙන නිකන් ඒක මම දැන් දාගන්නේ. දැන් නම් මම වැඩි යූස් කරන්නේ CQP. CDR තමයි මම යූස් කරන්නේ. ඔය CQP හොඳ නැහැ කියන්නේ මම මේ නිකන් මේ අලුතින් තමයි CDR එකක් ටෙස්ට් එකකට වගේ දාලා වෙන්නේ. ඉතින් මෙතන 5000 විතර මම දැම්ම නිකන් normal mid range එකේ price එකට වගේ මම දාලා තියෙන i5 4th gen CPU එක. graphic card එන්නේ dedicated මේ ඒකටම Intel Edge 4600 තියෙන්නේ. ඉතින් මම 5000 දැම්ම නිකන් normal. ඒතර ඕන ලැග් එක අඩු කරගන්න පුළුවන් වුණා. මම මෙතන balance දුන්නා. මේ fast ඒවා දාන්න යන්න මම දාන්නේ ඒවා මොකද එක එක වෙනස් කරලා පස්සේ ඔය ඉන් යනවා ඩෑෂ් එක එහෙම ගේනවා. මෙතන 2 second දාන්න. මෙතන ටිකක් second දාලා latency ඒක normal දාලා කියන්නේ මම normal දැම්මේ. ඊට පස්සේ audio වල ඒ ටික දාලා 160 දාලා තියා ගන්න. ඊට පස්සේ advance වල එතන above normal හරි high හරි දෙන්න. මම high දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ මම මෙතනම කියා දෙන්න noise gate දාන හැටි. කියන්නේ මම දැන් background noises cut කරන්න කොහොමද කියලා.
අපේ ඕඩියෝ මයික එක තියෙනවන මයික එක ඇඩ් කරලා හිටම් මෙතනින් ඇඩ් කරලා මෙතන ඕඩියෝ ඉන්පුට් කැම්ච දෙන්න ඒක දුන්නට පස්සේ ඒක ඕකේ දීලා වගේ මයික සිලෙක්ට් කරලා මෙතනට මෙහෙම එනවා එතකොට මයික් එක මෙහෙම වැඩ කරනවා එතකොට ඕගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් හින්දා නිකන් මෙහෙම උඩට යනවා දැන් තියෙද්දි වා කතා කරන්නේ නැතුව ඉතිරි එතකොට ඒක හදන්න කරන්න තියෙන්නේ එතකොට නොයිසස් බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් ඇහෙන්නේ නැති කරන්න තමයි මම දැන් හදන්නේ ෆිල්ටර්ස් යන්න ෆිල්ටර්ස් ගිහිල්ලා මෙහෙම මෙතනින් දාන්න පුළුවන් අපි මුලින්ම දාමු නොයිස් සස්පෙන්ෂන් එක දාන්න ඕනි අනිවාර්යෙන් ඒක තමයි ඕනි අනිවාර්යෙන්ම නොයිස් ගේට් එකක් දාලා තියන්න ඒක මොකුත් වෙනස් කරන්න යන්න එපා ඔයා පොඩ්ඩක් ටෙස්ට් කරන්න පුළුවන් ඕන ඒක ඒක අර මෙතනින් බලලා ඔයගොල්ලන්ට එහෙම නිකන් පෙන්නන්න ඇඩ්වාන්ස් ඔඩියෝ ප්‍රොපර්ටිස් කියලා මෙතන මොනිටර් ඇන්ඩ් අවුට්පුට් දීලා ඔයගොල්ලන්ට ඕගොල්ලෝ කතා කරන එකම ඇහෙන විදිහට හදාගන්න පුළුවන් ඉතින් මම මයික් එක ටිකක් දුරින් තියෙන හින්දා පොඩ්ඩක් සවුන්ඩ් එක වැඩියෙන් ඇහෙන විදිහට හදාගත්තා ඊට පස්සේ ඉතින් noise suspension එකයි noise gate එකයි මෙහෙම දාන්න නිකන් noise suspension එකේ මෙතන RN noise good quality more CPU usage දෙන්න අරක හැදුවට පස්සේ මේක හරියන්නේ අවුලක් නෑ මොකද lag එන්නේ නෑ අරක මේ වීඩියෝ රෙකෝඩර් එක තමයි වටින්නේ මෙතන මේක ගොඩක්ම වටින්නේ ඒකින්ද මම වීඩියෝ එක හරියටම කරගත්තේ මම ගොඩක් කාලයක් බැලුවා මේ හරි ගියේ නෑ බැලින්නේ ඒක තමයි අවුල තිබුණේ මම අනිත් ඒවාට දාලා බලුවා අනිත් ඒවා හින්නට අපි හිතනවා තමයි ඕගොල්ලෝ ගා ග්‍රැෆික් කාඩ් එක තියෙනවා Nvidia තියෙනවා නම් දාන්න පුළුවන් අරක වීඩියෝ රෙකෝඩර් එක වගේ ග්‍රැෆික් කාඩ් එක සෙට් කරනවා Intel CPU එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට Intel graphics support කරන්න ඉතින් ඒකට තමයි ඉතින් ඒක සිලෙක්ට් කරලා තියාගන්න ඊට පස්සේ ඉතින් ඕගොල්ලෝ ගාව ඒත් හිර වෙනවා නම් දැන් මයික් එක මේක දැම්මොත් හිර වුණොත් නම් මේක දාන්න පුළුවන් ඊට පස්සේ ඒක බැරි වෙලා මොකක් හරි ඒකේ වැඩි එච්චර quality නැත්තම් noise gate එකක් දාලා තියාගන්න කියලා මම කියනවා ඊට පස්සේ comparators දාන්න ඊට පස්සේ ඒකේ ratio එක මෙන්න මෙහෙම දාගන්න ඒක ටිකක් ෆෝන් නම් වෙනස් කරලා කමන්නේ මම වෙනස් කළේ නෑ ඕනියා ඕගොල්ලෝ අරක ටෙස්ට් කරන්න පුළුවන් මොන්ට අවුට්පුට් මොන්ට එන අවුට්පුට් කියලා ඊට පස්සේ ත්‍රී බෑන්ඩ් ඉක්වලයිසර් කියන එක මම දැම්මා ඒක දැම්මහන් අර වීඩියෝ එක අර මයික් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා මම ඒකත් කියලා දැම්මා ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු වීඩියෝ එකට සබ් එකක් දෙන්න ඉතින් views එක ආවම මට නම් like එකක් දාන්න වීඩියෝ එකට තව ඕන දේවල් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු